දේශපාලනය කියලා කියන්නේ හුදු තීරණ ගැනීමක් පමණක් නොවේ. එය මිනිස් ජීවිත දසදහස් ගණනක ඉරණම තීරණය කරන අතිශය සංකීර්ණ සූදුවක්. ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙක් සහ හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙක් වන රෝරි ස්ටුවර්ට් පසුගියදා කළ ආందోලනාත්මක විවරණයකින් කියවෙන්නේ එවන් ගැඹුරු කතාවක්. ඔහු ඒ කතාව කිව්වේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව. මේ කතාව නිර්මාණය වෙන්නේ ඒ අනුව විනා මේ යුද්ධයේ නායකයන්ට එරෙහිව අපි කරන ප්‍රකාශයක් නොවන බව කාරුණිකව සඳහන් කරන්න ඕනේ. නැත්නම් අපි බෙදෙනවා අර මොකක් හරි පැත්තකට. නැත්නම් ඇමරිකන් විරෝධී කියයි, ඊශ්‍රායල් විරෝධී කියයි, ඉරාන විරෝධී කියයි. අපි කොහොමත් යුද්ධ විරෝධී කට්ටිය. ඒක නිසා තමයි අපි මේක මැදමාවත ඉඳන් හැබැයි ඉදිරිපත් කිරීම කරන්නේ. විශේෂයෙන්ම රෝරි ස්ටුවර්ට් ඉරාකයේ ඇෆ්ගනිස්තානයේ වගේ ගැටුම් පවතින කලාපවල ඍජුවම සේවය කළා. ඒ අත්දැකීම් මැසින් ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන ඇමරිකානු පාලනය ඩොනල්ඩ් ට්‍රම්ප් මැද පෙරදිග හසුරුවන ආකාරය අතිශය බියකරු අත්දැකීම් රහිත ක්‍රියාවලියක් කියලා. මේ කතාව අල්ලා සාගර දීගා මහත්තයා සෝවිසිසි වාර්තාවක් සාකසන. මම මේ ඔබට ඉදිරිපත් කරන්නේ අන්නේ වාර්තාව. විශේෂයෙන්ම රෝඩ් ස්ටුවර්ට් පෙන්වා දෙන්නේ ට්‍රම්ප් වැනි නායකයන් එපික් ෆියුරේවත් මහා කෝපය වගේ වචන භාවිතා කරමින් යුද තර්ජන එල්ල කරන්නේ එහි බිහිසුණු ප්‍රතිඵල ගැන අවබෝධයකින් තොරව බවයි. මම ඉරාක යුද්ධයේ සේවය කරන විට ඉහළ නායකත්වයේ තිබූ අදූරදර්ශී බව සහ අහංකාර නිසා සිදු වූ විනාශයෙන් මගේ දැසින් දුටුවා. අද ට්‍රම්ප් කරමින් සිටින්නේත් ඒකමයි. ඔහු හිතන්නේ ඉරානය යනු වෙනසිලාව හෝ ලිබියාව වැනි රාජ්‍යයක් කියලා. නමුත් ඉරානය යනු වසර 47ක් තිස්සේ ඇමරිකානු තර්ජන හමුවේ නොසැලී සිටීමට සැලසුම් කළ යුද්ධමය වශයෙන් ඉතා ශක්තිමත් රාජ්‍යයක්. මේ අපේ ඉතිහාසයේ පළමු වන විජයබහු රජු චෝල පාලනයේ රට මුදා ගැනීමට ගත් දීර්ඝ කාලින සහ ඉවසීම් සහගත උපාය මාර්ගයට සමානයි නේද? ඔහු ශනික කෝපයකින් තොරව වසර 17ක් තිස්සේ බලය සංවිධානය කරමින් කළ මෙහෙයුම සැබෑ රාජ්‍ය තාන්ත්‍රික භාවය. රෝරි පවසන පරිදි නායකයෙකු තමන් සියල්ල දන්නා බව සිතීම තරම් භයානක දෙයක් තවත් දේශපාලනයේ නැහැ. ට්‍රම්ප් විසින් ඉරානයේ විදුලිය සහ ජලය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ගත් තීරණය හුදු තර්ජනයක් නොව එය ඔහු විසින්ම හරාගත් වලක් බව රෝරිගේ අත්දැකීම. හෝම සමුද්‍ර සංධිය පැය 48ක් ඇතුළත විවෘත නොකළහොත් ඉරානයේ යටිතල පහසුකම් වලට විශේෂයෙන්ම විදුලිය සහ ජල සැපයුම් පද්ධති වලට ප්‍රහාර එල්ල කරනවා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරලා තිබුණා. ඔබට මතක ඇති මේ සම්බන්ධ විශේෂ වීඩියෝවක් අපි ඉදිරිපත් කරා. මේ හුදු තර්ජනයක් පමණක් නෙවෙයි යුද අපරාධයක් ලෙස සැලකිය හැකි බරපතල ක්‍රියාවක්. රෝහල් ජල පවිත්‍ර කරන මධ්‍යස්ථාන සහ සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යවශ්‍ය දේ ඉලක්ක කිරීම ඕනෑම අතකින් බැලූ කල අමානුෂිකයි. නමුත් අන්තිම මොහොතේ ට්‍රම්ප් එම තීරණයෙන් පසුබැස ඇති බව සඳහන් වෙනවා. එයට හේතුව කුමක් වෙන්න පුළුවන්ද? ඇතැම් විට ඔහුගේ අහංකාරය සහ දැවැන්ත මමත්වය පස කළා. ඔහු විසින්ම හාරාගත් වලේ ගැඹුර ඔහුට කවුරුන් හෝ තේරුම් කරලා දීලා ඇති බව පැහැදිලියි. රෝරි ස්ටුවර්ට් පසුගිය දින කිහිපය පුරාම සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබ් එමිරාජ්‍ය උසස් නිලධාරීන් සමග ඍජුවම අදහස් සෝමාරු කරගෙන තියෙනවා. ඔහු ප්‍රකාශ කරන එම රටවල නායකයන් පවාද සිටින්නේ දැඩි බිහිතියෙන් සහ කලකිරීමෙන් කියලා. කලක් ඇමරිකාව තම ආරක්ෂකයා ලෙස සැලකූ ඒ ගල්ෆ් රටවල් දැන් ඇමරිකානු හමුදා කඳවුරු තම රටවල තිබීම ආශිර්වාදයක් නොව අවධානමක් විදිහට දකිනවා කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඉරානය විසින් ගල්ෆ් කලාපයේ ජල පවිත්‍ර කරන මධ්‍යස්ථාන වලට ප්‍රහාර එල්ල කළහොත් එම රටවලට සිදුවන විනාශය ගැන ට්‍රම්ප් කිසිදු වැටහීමක් නැහැ කියලා රෝරිගේ මිතුරන් ඔහුට ප්‍රකාශ කරලා තියෙනවා. සෞදියේ සිටින ඔහුගේ එක් මිතුරෙකු මේ වන විටත් මෝටර රථයේ ඉන්ධන පුරවලා පානි ජලය විශාල ප්‍රමාණයක් තොග රැස් කරගෙන පලා යාමට සූදානම්ව සිටිනවා කියලා රෝරි සිහිපත් කරනවා. මෙසේ ඉරානය සහ ඇමරිකාව අතර ගැටුමෙන් ලෝකෙම පීඩාව දෙන්නේ. මෙහි පැහැදිලි ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ රුසියාව. ට්‍රම්ප් ඉරානයට එරෙහිව සම්බාධක පනවන අතරතුරම රුසියාවට පනවා තිබූ ඇතැම් සම්බාධක ඉවත් කිරීම පුදුම සහගතයි. ඉරාන තෙල් සැපයීම අඩාල වීමත් සමගම ලෝක වෙළඳපොලේ තෙල් මිල බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවලා ගියා. මේ වාසිය ඍජුවම ලැබෙන්නේ රුසියාවට. ඔවුන්ගේ යුද යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට අවශ්‍ය අතිරේක බිලියන ගණනක ආදායමක් මේ හරහා ගලාගෙන යනවා. මේ හුදු අහම්බයක්ද නැත්නම් සැලසුම් සහගත දේශපාලන ක්‍රීඩාවක්ද යන්න ගැටලු සහගතයි. රෝරි ස්ටුවර්ට් බ්‍රිතාන්‍ය රජයට ලබා දෙන උපදේශ වන්නේ අතිශය වැදගත් එකක්. ඔහු ප්‍රකාශ කරන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය සිදු කරන මේ නීති විරෝධී සහ අමානුෂික ක්‍රියාවලියට කිසිසේත්ම හවුල් නොවිය යුතුයි කියලා. ඔබ එක්වරක් මෙවැනි වැරදි යුද්ධයකට හවුල් වුවහොත් එහි සිදුවන සෑම යුද අපරාධයකටම ඔබ වග කිව යුතුයි. රෝහල විදුලි විසන්ධ කිරීම, ජල සැපයීම විනාශ කිරීම යන වීරකමක් නොව ම්ලේච්ඡත්වයක් කියලා ඔහු සඳහන් කරනවා. රෝරි ස්ටුවර්ට් මේ ඉතා වැදගත් ඓතිහාසික කතාව මතක් කරලා දෙනවා. 1968 වකවානුවේදී ඇමරිකාව වියට්නාම් යුද්ධයට සහාය දෙන ලෙස බ්‍රිතාන්‍යයට දැඩි ලෙස බලපෑම් කරලා තියෙනවා. එවකට බ්‍රිතාන්‍යයක් මැදි හැරල්ඩ් විල්සන් ප්‍රතික්ෂේප කළ විට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා බ්‍රිතාන්‍ය තානාපතිවරට කෑගසමින් ප්‍රකාශ කරලා තියෙන්නේ ඔබ අපේ යුද්ධයට උදව් කරන්න නොකරන්නේ නම්
හෙට දින බ්‍රිතාන්‍යයට ප්‍රහාරයක් කෙල්ල උවිට අප උදව් කරාවියයි බලාපොරොත්තු නොවන්න යනුවෙන් ඇමරිකාව තම නීති විරෝධී යුද්ධවලට සහාය දෙන ලෙස මිතුරන්ට තරජනය කිරීම අද ඊයේ පටන්ගත් දෙයක් නොවන බව රෝරි මේකෙන් ප්‍රකාශ කරනවා. එසේම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ගෙන යාම 1980 දශකයට වඩා බෙහෙවින් සංකීර්ණ බහුව අපට මතක් කරලා දෙනවා. එදාට වඩා අද නවීන ඩ්‍රෝන යානා සහ වේගවත් බෝට්ටු මගින් ඕනෑම මොහොතක ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඇමරිකානෝ බ්‍රිතාන්‍ය නාවික හමුදාවන්ට මේ කලාපය පාලනය කිරීමද එදා මෙන් පහසු නොවන බව ඔහු ප්‍රකාශ කරනවා. මේ සියලු ප්‍රශ්න වලට මූලය වඩේ නායකත්වයේ පවතින දුර්වලත්වය. ට්‍රම්ප් නෙතන්යාහු සහ ඉරාන පාලකයන් යන සියලු දෙනාම එකසේ අන්තවාදී, ජාතිවාදී සහ අහංකාර පිළිවෙතක් අනුගමනය කරනවා. ඔවුන්ට සම්මුතියකට පැමිණීම කියලා කියන්නේ පරාජයක්. නමුත් දේශපාලනයේදී සහ රාජතාන්ත්‍රික භාවයේදී සම්මිතිය යනු ජයග්‍රහණයක්. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපයේ දෙස බැලුවට පස්සේ ඔහුට අවශ්‍ය වෙන්නේ ප්‍රචණ්ඩත්වයේ උත්කර්ෂයට නැංවීම මිස සැබෑ සාමයක් නොවන බව පේනවා. මේ කතා අසන විට යුද්ධයෙන් පසු දුටුගැමුණු රජු විසින් ලාර් රජුගේ ස්මාරකයක් තනවා ඔහුට ගෞරව කිරීමට නියම කිරීම මට පෙනෙන ලෙස අද කාලේ නායකයන් තුල නැති සදාචාරාත්මක රාජ්‍ය ත්‍රාන්ත්‍රික භාවයකට කදිම උපදේශක් කියලා සාගර දේගම් මහත්මයා මතක් කරනවා. ට්‍රම්ප්ගේ නායකයන් තම ප්‍රතිවාදකගේ මරණය පවා සමරනකොට රොබර්ට් මුල්ගේ මරණය මහවංශය අපට උගන්වන්නේ පරාජිත සතුරාට පවා ගෞරව කළ උදාර පාලන ක්‍රමයක්. අද මැදපෙරදිග අර්බුදයේ බාහිර පාර්ශ්වයක් වූ ඇමරිකාව මැදිහත් වෙලා ගල්ෆ් කලාපය අවුල් කරනවා වගේම අපේ ඉතිහාසයේ විදේශ සේනාවන් මෙරට දේශපාලනයට ඈඳාගත් අවස්ථා මහවංශයේ දෙවන කොටස වන චෝල වංශයේ බහුලව දකින්න තියෙනවා. කාශ්‍යප රජුට එරෙහිව මුගලන් ඉන්දියාවෙන් සේනාව රැගෙන ඒම සහ පසු කාලිනව දඹදෙණි පොළොන්නරු යුගවලදී රජවරුන් බලයට ලබා ගැනීමට විදේශීය කුලී හේවායන් යොදා ගැනීම එයට තියෙන හොඳම උදාහරණයක්. මම අර කලින් කියපු රෝරි ස්ටුවර්ට් පෙන්වා දෙන විදේශීය බලවේග මත යැපීම අවසානයේ රටේ ස්වෛරී භාවයේ බිඳ වැටීමක් අභ්‍යන්තර සිවිල් යුද්ධවලටත් පාර කැපුව ආකාරය ගැන අපේම ඉතිහාසය අපට සාක්ෂි දරනවා. ඔහු පවසන පරිදි ගල්ෆ් කලාපයේ ජල පවිත්‍ර කරන මධ්‍යස්ථාන විනාශ වුවහොත් මුළු කලාපයේම වැසී යනු ඇත යන්න අපේ පැරණි රජවරුන් හොඳින් අවබෝධ කරගෙන තිබූ සත්‍යයක්. අහසින් වැටෙන එකදෝ දියබිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මොහොතට ගලා යාමට ඉඩ නොදිය යුතුයි කියලා කිව්වේ පරාක්‍රම බහුව රජු. ඔහුගේ ප්‍රකාශය හුදු වාරි තාක්ෂණික කියමනක් නොව ඒ ජාතික ආරක්ෂාවට පිළිබඳව උපාය මාර්ගයක් කියලා තමයි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම අද මැද පෙරදිග ජලය වෙනුවෙන් පවතින ආරක්ෂිත බව එදා වැව් පද්ධතිය හරහා අපේ රජවරුන් විසඳා තිබුණා. මේ යම් හේකින් වැව් බැම්මක් බිඳීම මුළු ජනපදයකම විනාශයට හේතු වන බව කාලිංග මාග ආක්‍රමණය වැනි අවස්ථාවලදී පැහැදිලි වෙනවා. අපේ පැරණි රජවරුන් වැව් පද්ධතිය ගොඩනැගුවේ හුදෙක් ගොවිතැනට පමණක් නොවේ. රටේ ජල සුරක්ෂිතභාවය තහවුරු කිරීම කිසිදු විදේශීය බලවේගයකට ජලය මගින් රට මෙල්ල කිරීමට නොහැකි වෙන ආකාරයට. රෝරි ස්ටුවර්ට් චෝදනා කරන්නේ ට්‍රම්ප් වටා සිටින උපදේශකයන්ගේ නම් කැන්වස් රුබියෝ ආදී නොහු පාලනය කිරීමට අසමත් වෙලා තියෙනවා කියන එක. මහවංශයේ සැමවිටම රජුට උපදෙස් දීමට පුරোহিত හෝ මහා සංඝරත්නය මැදිහත් වුණා. මේ අද මහා සංඝරත්නය නෙවෙයි මේ කියන්නේ මේ ඒ කාලේ හිටව මහා සංඝරත්නය ගැන කියන්නේ එකත් මතක් කරන්න එපා. ඒ වගේ දැන් පාලකයෙකු හිතුවක්කාරී වුණ විට ඔහු ධර්මයෙන් හෝ නීතියෙන් පාලනය කරන ශක්තිමත් ආයතනික ව්‍යුහයක් ලංකාවේ තිබුණා. ඒ බිඳවැටුණු සෑම අවස්ථාවකම රට අරාජික බව මහවංශය අපට පෙන්වලා දුන්නා. අද බලයක් කියලා කියන්නේ තුවක්කු කටින් මතුවෙන දෙයක් නොව ක්‍රූරත්වය යනු ශක්තිය නොව යන්න ට්‍රම්ප්ට තේරුම් කර දීමට කවුරුවත් නැහැ කියන එක තමයි පැහැදිලිව පෙනෙන්නේ. එදා මහා සංඝරත්නය රාජ්‍යපාලකයාට උපදෙස් දුන්නා සැබෑම සංඝයා වහන්සේලා විතර. අද ලංකාවේ සංඝයා වහන්සේලා ඇත්ත සංඝයා වහන්සේලා හිටියත් උන්වහන්සේලා නෙවෙයි අපේ රටේ පාලකයන්ට පාලන තන්ත්‍රය ගැන කියලා දෙන්නේ සහ දැහැමින් සෙමින් පාලනය කරන්න කියලා කියන්නේ බලපෑම් කරන එක. මම ඒව ගැන වෙනම අපි කතා කරන්න ඕන. කොහොම නමුත් රොබර්ට් මුලර්ගේ මරණය පැත්තට ගියාට පස්සේ ට්‍රම්ප් පාලන සමයේදී ඔහුට එරෙහිව රුසියානු මැදිහත් වීම පිළිබඳව පරීක්ෂණ මෙහෙයවපු හිටපු FBI අධ්‍යක්ෂක රොබර්ට් මුලර් පිළිබඳව ඔහු ප්‍රකාශ කරා. රොබර්ට් මුලර් පැබැවිම මිය ගොස් නැහැ. රෝරි සඳහන් කරන්නේ ට්‍රම්ප්ගේ දේශපාලන විරුද්ධවාදියෙකු හෝ ඔහු හා ගැටුණු අයෙකු මියගිය අවස්ථාවක ට්‍රම්ප් දැක්වූ අමානුෂික ප්‍රතිචාරය ගැන. ට්‍රම්ප් තමන් සමග ගැටුණු ඕනෑම අයෙකු දෙස බලන්නේ පෞද්ගලික හතරෙක් විදියට. රොබර්ට් මුලර් වැනි දශක ගණනාවක් රට වෙනුවෙන් සේවය කළපු රාජ්‍ය නිලධාරියෙකු සම්බන්ධව පවා ට්‍රම්ප් තුළ පැවති දැඩි ද්වේෂය මෙහිදී ඔහු විවේචනය කරනවා. ට්‍රම්ප් තමන්ගේ විරුද්ධවාදියෙකුගේ මරණයකදී I'm glad he is dead
මේ යාම ගැන මම සතුටු වෙමි වැනි ප්‍රකාශ නිකුත් කිරීම රෝරි ස්ටුවර්ට් හඳුන්වන්නේ පිළිකුල් සහගත මනුෂ්‍ය ස්වභාවයක් විදියට. දේශපාලනයේදී මතවාදීව ගැටුම් තිබිය හැකි වුවත් මරණය වැනි අවස්ථාවකදී පවා මෙවැනි ප්‍රකාශ කිරීම මගින් දේශපාලඥයෙකුගේ සදාචාරාත්මක පිරිහීම පෙන්වු කරනවා කියලා ඔහු සටහන් කරනවා. ට්‍රම්ප් මෙවැනි අමානුෂික ප්‍රකාශ කරනකොට ඔහු වටා සිටින අනෙකුත් රිපබ්ලිකන් දේශපාලඥයන් උදාහරණයක් විදිහට ස්කොට් බෙන්ස් වැනි අය පිළිබඳව නිහඬව සිටීම හෝ හෙලා නොදැකීම රෝරි දකින්නේ බරපතල තත්ත්වයක් විදිහට. නායකයෙකු වැරදි කරනකොට ඒ වැරදි බව පැවසීමට තරම් කොන්දක් ඔහුගේ කණ්ඩායමට නොමැතිවීම භයානක පාලනයක ලක්ෂණයක් බහුව පෙන්වලා දෙනවා. අප කතා කළ මහාවංශයේන දුටුගැමුණු රජු තම සතුරාව විලාව රජු මිය ගියාට පස්සේ ඔහුට උපරිම ගෞරවය ලබා දී ස්මාරකයක් තැනවුන් නමුත් ට්‍රම්ප් වැනි නායකයන් කරන්නේ තම සේවකයන් හෝ විරුද්ධවාදීන් මිය ගිය පසුත් ඔවුන්ට අපහාස කිරීම. මෙමගින් පෙනී යන්නේ නූතන ලෝකයේ බලවත්ම රටක නායකයෙකුට වඩා මීට වසර 2000කට පෙර සිටි ශ්‍රී ලාංකීය රජෙකු සතු රාජතාන්ත්‍රික ගුණය මනුෂ්‍යත්වය කොයිතරම් උදාරද යන්න නොවේද. රෝරි පවසන පරිදි අප දැන් සිටින්නේ තුන්වන ලෝක යුද්ධයක මුව පිට වෙන්න පුළුවන්. ඔහු පවසන මේ සියලු සිදුවීම් සහ මහාවංශයේ ගැන්වීම අපට ප්‍රකාශ කරන්නේ එකම දෙයකි. එනම් බලය යනු විනාශ කිරීමේ හැකියාව නොව ආරක්ෂා කිරීමේ හැකියාවයි. නැවතත් යුද්ධයකට යොමු වීම යනු ඉතිහාසය අප කරගත් ලොකුම අතපසු වීම වෙනු ඇත. බොහොම ස්තුතියි සාගර දියගම් මහතාණනි ඔබතුමාට. විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතුයි වාර්තා ගණනාවක් අපි එතුමාගෙන් අවසර අරගෙන තමයි අපි මේ ලිපි පළ කිරීම සිදු කරන්නේ. එතකොට දැන් මේ දේවල් බැලුවට පස්සේ මේ අපි ඉන්න තැන එච්චර හොඳ තැනක නෙවෙයි. අපි ලෝකයේත් එක්ක අපේ මව්බිම අපි සංසන්දනය කරාම අපේ අතීත කතාත් එක්ක අපි ඉන්නවා ලෝකයේ ගොඩක් ඉහළම තැනක. අපි ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.